ODI මැච් 9ක් ගැහුවා. ඒ මැච් 9ම ෆේල්. එයාගේ බැටින් ඇවරේජ් එක තිබුණේ 9යි. හැමෝම කිව්වා මූ හරියන්නේ නැහැ. මූව එලවන්න කියලා ටීම් එකෙන් කැපුණා. සිලෙක්ටර්ස්ලා අහක බලාගත්තා. ඒත් කවුද හිතුවේ ඒ එලවපු කොල්ලා දවසක සනත් ජයසූරියටවත් සංගක්කාරටවත් ගහන්න බැරි වුණ ලංකාවේ පළවෙනි එක්දින ද්විත්ව ශතකය ගහයි කියලා. කාටවත් එයාව අවුට් කරන්න බැරි වුණා. බෝල 136යි ලකුණු 210යි. ඒකත් not out. සනත් ජයසූරියගේ අවුරුදු 24ක් පරණ රෙකෝඩ් එක එයා කැඩුවා. ලංකා ඉතිහාසයේ පළවෙනි එක්දින ද්විත්ව ශතකය සචින්, රෝහිත්, ගප්ටිල් ඉන්න ඩබල් සෙන්චරි ලිස්ට් එකට කළුතර මල්ලම්මගේ පුතාගේ නමත් ගියා. එතනින් නැවතුනේ නෑ. 2026 T20 World Cup එකේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 100ක් ගහලා මැච් එකම දිනවනවා. ටෙස්ට්, ODI, T20 ෆෝමැට් තුනේදීම ශතක ගහපු ලෝකේ ඉන්න ඉතාම සීමිත ක්‍රීඩකයෝ අතරට මෙන්න මේ කොල්ලා ගියා.